දැන් version එකක් තියෙනවා. අඩු කාලේදී මල් පිපෙන. දැන් බලන්න ඔයාලා හොඳට සමහර පාම් ගස් foxtail අහන්නේ. ඔයාලා යකෝ මන් දන්නවනේ මල් වලට වඩා. foxtail කියලා තියෙන්නේ ගස් జాතියක් නෙවෙයි තල් ගස් වගේ. ඉතින් කිතුල් වලින් එන්නේ. දැන් කැලේ නෑනේ. ඔය හදාගත්තුවා. ඊළඟ පුවක් ගස් නැවත අභිජනනයෙන් එක විවේදන ඇවිල්ලා තියෙන්නේ. පුවක් කිති වගේ ගෙඩිත් හැදෙනවා ඒ වගේ. නේ? ඔය ගමේ අත්ත කෙනෙක් આવතේම අනිවාර්යයෙන් වල්ලා කඩගෙන යනවා. යකෝ මේවනේ පුවක් කිය. අන්න ඒ ඔක්කොම ඒවා. ඊළඟට බල්ලෝ බලල්ලු. දැන් මේ සාමාන්‍ය බල්ලෙක්ගේ හැටි බලන්න. සාමාන්‍ය බල්ලෙක්ගේ හැටි බලන්න. පාරේ වාහනවල වදිනවා, පොලිසියට බුරනවා. ගණන් ගන්නෑ රත්ත පහකට කන කවුරුත්. ලෙඩ හැදෙනවද? නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. ඒතේ උන්ගේ ඒ ලෙඩ හැදෙන්නේ නැති ගුණය හොඳ එකක්. හැබැයි ලස්සනද? හැබැයි සැරද? ඔව් සමහරව. සමහරවට හොඳ කොන්ෆිඩන්ට් තියෙනවා. හොරෙක් නම් හොරෙක් කියලා නිකන් තේරෙනවා නිකන් අර. ඒක තේරෙනවා ඌට. ගෙදරට එන සාමාන්‍ය කෙනෙක් නම් යන්න ඇතුළට වගේ ලයින් එකක් දෙන්නේ. දැන් ඌට අවුල් වගේ නම් ඌ බුරනවා. දැන් බලන්න අපි ගෙදර ආරක්ෂාවට කියලා හදාගන්න හුරතල් බල්ලා. ඕන එකෙක් එක්ක නටනට ඌත් එකම යනවා යන්නේ. හොරාට පිස්සු වගේ ඊට පස්සේ මේ මොකෙද්ද මේ පස්සෙන් එන්නේ මේ. අන්න ගැටලුව. ලෙඩ හැදෙනවා. ඊළඟට සමහර උන්ට උප්පත්තියෙන් ගැටලු. ඉපදෙන්න බෑ. ස්ටක් වෙනවා. මැරෙනවා. අනිවාර්යෙන් සිසේරියන් කරන්න ඕන. දැන් කැලේ ඉඳපු බල්ලද මේ? දැන් කවුද සිසේරියන් කළේ? කවුරුත් නෑනේ. අන්න මේ අභිජනන ක්‍රම වලින් එන අය